දැන් ඔබට පේනවා මේ පිටිපස්සේ තියෙන්නේ හොඳට ස්ථාපනය කරලා දැන් අස්සන නෙළන මට්ටමේ තෘණ වගාවක්. ඔබට එතකොට මේ පඳුරකින් සාමාන්‍යයෙන් කිලෝ 15ක් ප්‍රමාණය කපා ගන්න පුළුවන්. හැබැයි ඒක ඔබේ දක්ෂතාවය මත. අද වුණත් මේක නෙළල ඉවරලා මේකේ අස්සන සම්පූර්ණ සතට පරිභෝජනය කරන්න දෙන්න පුළුවන්. ඒත් එක මේක කපද්දී අපි අනිවාර්යයෙන්ම අපි බලයුත්තක් තමයි මෙන්න මේ මෙතන කපලා තියෙනවා මේ ගස්. මේ දැන් මේ අපි කපලා තියෙන්නේ මේක මේ පෙන්වන්න නිසා මොකද මේක වැරදි ආකාරයකට තමයි මේ අස්සන්න අරන් තියෙන්නේ. අද ටිකට අද පෝර කරන්න ඕනේ. එතකොට මේකේ අස්සන්න දින 40න් 40ට කිසිම ගැටලුවක් නැතුව හොඳ අස්සන්නක් අරගෙන සත්තු හොඳට පෝෂණය කරලා වැඩි කිරි නිෂ්පාදනයක් කරගන්න පුළුවන්. එතකොට සතාට දෙන්න පුළුවන් උප්පරිම කිරි අස්සන්න. එයාගේ ජානමය හැකියාව තියෙනවා වැඩියෙන් කිරි දෙන්න. එහෙනම් මෙන්න මේ හොඳ දේවල් දුන්නාම එයාට දෙන්න පුළුවන් උප්පරිම කිරි අස්සන්න එයා දවස ගානේ අපිට උදේ හවස ලබා දෙනවා. ඉතින් ඒක තමයි මේ තනකොළ වගාවේ තියෙන වැදගත්ම දේ. මේ තනකොළ මේ ආකාරයට තනකොළ වගාවක් Taman ස්ථාපිත කරගත්තොත් Tamanට කිරිගවය හදනවා කියන එක මං හිතන්නේ මහා ලොකු වැඩ කටයුත්තක් නෙමෙයි. ඇත්තටම බලුවොත් එහෙම තියෙන්නේ කිරිහරක් හදන්න දඟලන එක නෙමෙයි කරන්න ඕනේ තනකොළ කොටුව හදන්න හරියට දඟලන එක. තනකොළ කොටුව හරියට හදාගත්තා නම් හරක් ටික නිකන් හැදෙයි. ආයිබෝවන් සුබ දවසක් වේවා. ඩීටෙක් ව්‍යාපෘතිය කියලා කියන්නේ කිරිගොවින් ලක්ෂපතියන් මිලියනපතියන් බවට පත් කළ ව්‍යාපෘතිය. බොහෝ දෙනෙක් අපෙන් ඉල්ලීම් කළා තිබුණා ඒ ව්‍යාපෘතිය පුහුණු වැඩසටහන් ඔබ වෙත ගෙන එන්න කියලා. ඉතින් ඒ අනුව අද අපි අරගෙන ආවා කොහොමද ශාස්ත්‍රය තුළ නිවැරදිව තෘණ වගාවක් ස්ථාපිත කරන්න කියලා. ඉතින් අද අපිට සම්ප්‍රදායකත්වය ලබා දෙන්නේ වයඹ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සත්ත්ව සංවර්ධන උපදේශක එල්.පී.එල්. කරුණාරත්න මහත්මයා. වගකීම් නාලිකාවක් හැටියට අප ඔබට නිරන්තරයෙන් ගෙන එන්නේ නිවැරදි දැනුම, නිවැරදි තාක්ෂණය. ඉතින් ඒ දැනුම ඔබ ලබා ගන්නවා වගේම තව කෙනෙකුගේ ජීවිත ආලෝකමත් කරන්න මේ වීඩියෝව ඔබේ සමාජ මාධ්‍ය හරහා සමූහයන් තුළ ෂෙයා කරන්න. හොඳයි. වීඩියෝවට යන්න කලින් කුංචි මතක් කිරීමක් කරන්න කැමතියි. ඔබ තවමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම මේ වගේ තොරතුරු ඔබට තවදුරටත් දැනගන්න කැමති නම් ඔබට පුළුවන් පහත description එකේ තියෙන WhatsApp link එක ඔස්සේ අප හා සම්බන්ධ වෙන්න. හොඳයි. එහෙනම් දැන් අපි යමු වීඩියෝ එකට. ආයිබෝවන් සියලු දෙනාටම අද අපි කතා කරන්න යන්නේ කිරි කර්මාන්තයේ වැදගත් මාතෘකාවක එක් කොටසක් විශේෂයෙන්ම තෘණ වගා කළමනාකරණය සහ තෘණ සංරක්ෂණය කිරීමේදී තෘණ වගාවක් කොහොමද අපි ස්ථාපිත කරගන්නේ ශාස්ත්‍රය කියන එක සම්බන්ධව. ඉතින් ඇත්තටම අපි කලින් කතා කළා වගේම අපිට විශේෂයෙන්ම තෘණ වගාවේදී CO3 නැත්නම් පැචෝන් කියන වර්ග හොඳට වගා කරලා හොඳ අස්වැන්නක් ගන්න පුළුවන්. ඒකෙදී අපි බලමු කොහොමද තෘණවගාවකට හොඳ තැනක් තෝරගන්නේ සහ තෘණවගාවක් කොහොමද ස්ථාපනය කරන්න කියන එක සම්බන්ධව. ඒකෙදි මම හිතන්නේ අපි විශේෂයෙන්ම භූමිය තෝරා ගැනීමේදී අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ හොඳ හිරුවෙලිය වැටෙන, ඒ වගේම උල්දිය දාන්නේ නැති, ටිකක් ජල සම්පාදනය කරන්න පුළුවන්, පාන කාලයට ජල සම්පාදනය කරන්න පුළුවන් අපිට හොඳ පසක් තියෙන අපි ස්ථානයක් තමයි තෝරා ගන්න ඕනේ. වදුල එහෙම බොහොම අඩු. වදුල වගේ තිබුණොත් අපේ තෘණවගාව අස්වැන්න අපි හරි විදිහට අරගන්න බෑ. ගස් උස්ස යනවා විතරයි. තෘණ වගාව වෙන අස්වැන්න ප්‍රමාණය අපිට අඩු වෙනවා. පඳුරකින් ගන්න පුළුවන් බර ප්‍රමාණය එහෙම නැත්නම් ඒකේ අස්වැන්න ප්‍රමාණය අඩු වෙනවා. දැන් ඔබට පේනවා මේ පිටිපස්සේ තියෙන්නේ හොඳට ස්ථාපනය කරලා දැන් අස්වැන්න නෙළන මට්ටමේ තෘණ වගාවක්, පැචෝන් වගාවක් තමයි මේ තියෙන්නේ. මේ එක පඳුරකින් සාමාන්‍යයෙන් මේ අපේ ගොවි මහත්මයා සාමාන්‍යයෙන් කිලෝ 15ක් විතර වගේ ප්‍රමාණය එක පඳුරකින් අස්වැන්න නෙලා ගන්නවා. ඔබට එතකොට මේ පඳුරකින් සාමාන්‍යයෙන් කිලෝ 15ක් ප්‍රමාණය කවා ගන්න පුළුවන්, අස්වැන්න නෙලා ගන්න පුළුවන්. හැබැයි ඒක ඔබේ දක්ෂතාවය මත. ඔබ මේකට කරන කැපවීම නැත්නම් සාත්තුව නැත්නම් ඒකට කරන පෝෂණය හොඳ ආකාරයෙන් ඔබ කරනවා නම් ඔබට වැඩි අස්වැන්නක් එක පඳුරකින් අරගන්න පුළුවන්. ඉතින් එහෙනම් ඔබ උනන්දු වෙන්න ඕනේ හොඳට ඒක ස්ථාපනය කරලා හරි ස්ථානය තෝරාගෙන ස්ථානයේ හොඳ දඬු ස්ථාපනය කරලා ඉවරලා ඒවට හොඳට පෝර දාලා පෝර යොදලා ජල සම්පාදනය කරලා ඒ નિયમિત දින වකවානුව තුල්දී ඒ අස්වැන්න නෙලා ගන්න. අපි බලමු මේ අත්‍තරම දැන් මගේ මේ අතේ තියෙන්නේ මේ පැචෝන් වර්ගයේ තෘණ දඬු දෙකක්. මේක ඇත්තටම අපි මේ තෘණ දඬු තෝරගන්නේ සාමාන්‍යයෙන් හොඳ නිරෝගීමත් වගාවකින් අපි මේ දඬු තෝරගන්න ඕනේ. ගොඩාක් මෝරපු දඬු ගන්නෙත් නැතුව, ගොඩාක් ලපටි දඬු ගන්නෙත් නැතුව සාමාන්‍යයෙන් මේ හොඳ පෘෂ්ටිමත් දඬු පුරුක් දෙකක් තියෙන. මෙන්න මේ වගේ හොඳ මට්ටමේ පුරුක් දෙකක් තියෙන හොඳ දඬු කැබලි එක්ක අලකට
දෙකක් බැගින් අපි හිටවන්න ඕනේ. ඒතකොට එහෙම හොඳ සුදුසු දෙකක් කරන් අපි වලවල් සකස් කරගන්නට ඕනේ. ඊට පස්සේ ඒතර අපි මේ සුරංග මහත්මයා ගොවිපලේ තමයි මේ අපි අද මේ තුරුණ්ඩාඩු ස්ථාපනය කරන්න යන්නේ. ඇත්තටම මේක මේ වලවල් අපි සකස් කර ගැනීමේදී වලවල් අතර පරතරය මීටරයක් තමයි අපි දුර ප්‍රමාණය තියන්න ඕනේ. අර වලේ මැද ඉඳන් අනිත් වලේ මැදට මීටරයක දුර ප්‍රමාණය තියෙන්න ඕනේ. අපි මේ වල සකස් කරගන්න ඕනේ. අඩි 1.5ක් ගැඹුර, අඩි 1.5ක් පළල, 1.5ක් දිග වලක්. ඒ වලේ අපි වල සකස් කිරීමේදී අපි වලවල් දෙක අතර පරතරය මීටරයක් තියෙන්න ඕනේ. එතකොට ඒ වලේ අපි ඉස්සරලාම කරන්නේ මතු පිට පස් තට්ටුව අපි අරගෙන ඉවරලා ඒක තමයි වැඩියම පෝෂක පදාර්ථ ගබඩා වෙලා තියෙන්නේ පසේ. එතකොට මේ මතු පිට පස් තට්ටුව අරගෙන අපි මතු පිට පස් තට්ටුව වෙනම පැත්තකින් අපි තියාගන්න. මේ වගේ අපි මේ තියෙන දැන් මේ වලේ පස් තට්ටුව තමයි මේ අයින් කරලා තියෙන්නේ උඩ පස් තට්ටුව. එතකොට මේ පස් තට්ටුව පැත්තකින් අපි තියාගන්නවා. ඊටු පස් අපි වෙනම අයින් කරනවා. පැත්තකට අයින් කරලා ඉවරලා අපි ඊට පස්සේ මේ වලට අපි එකතු කරන්න ඕනේ කාබනික පොර. විශේෂයෙන්ම අපේ ගොවි දැන් කිරිගව ගොවිපලක් ගත්තාම ගොවිපලේ ඕන තරම් ගොම තියෙනවා. ඒ වගේම අනිකුත් කාබනික පොර තියෙනවා, කොම්පෝස්ට් තියෙනවා. ඒ වගේ මේ අපිට පොල්ලලි භාවිතා කරන්න පුළුවන් විශේෂ පොල්ලලිත් මෙතන ඔබට හඳුන්වා දෙනවා. මොකද දැන් මේක ටිකක් රළු පසක් නම් බොරළු මට්ටමේ පසක් නම් අපිට පුළුවන් යටට පොල්ලලි කෑලි කීපයක් අතුරන්න. ඒ පොල්ලි කෑලි අතුරපුවාම අපිට ඒකෙදී ඇත්තටම පතේ තෙතමනය තව වැඩිපුර ආරක්ෂා වෙලා තියෙනවා. දැන් අපි බලමු මේ දැන් ඇත්තටම මේ රළු පසක් තියෙනවා නම් ඒක බොරළු වගේ පසක අපි මේක කරනවා මේ වගේ පොල්ලලි තට්ටුවක් අපිට අතුරන්න පුළුවන්. එහෙනම් පොල් තට්ටුවක් අතුරලා අපි ඒකට අපේ ගොම පොර අපිට දාන්න පුළුවන්. අපේ මතු පිට පස් තට්ටුව දානවා. අපි මෙන්න මේ වගේ දැන් වලේ අපි මේ පොල්ලලි තට්ටුවක් අතුරලා ඊට පස්සේ අපි අපේ කාබනික පොර අපි මේකට තට්ටුවක් දාලා ඒ වගේ ගොම පොහොර දාලා ඒ වගේම Tamanට සොයා ගන්න පුළුවන් නම් කර 10ක්. ඒ කියන්නේ 10ක් කියන්නේ වී වලින් එන වී පොත්ත අපි යම් පට්ටමකට පුලුස්සා අරගන්නේ කර 10ක් දාලා මූල පද්ධතියේ ශක්තිමත්ව වවා ගන්න නිසා අපි දාලි වෙලා මේ වල සාමාන්‍යයෙන් 4න් 3කට වැඩි ප්‍රමාණයක් පුරවනවා. උඩටම පුරවන්නේ නැතුව චූටි අගල් දෙකක් වගේ මට්ටම වල ඉතුරු වෙන්න ඇරලා අපි මේ වගේ අපි මට්ටමට වල පුරව ගන්නවා. පුරවගෙන අපි මෙන්න මේ අපි තෝරාගත් දඬු දෙකක් මේ වලේ අපි ඉඳනවා. ඒ දඬු දෙක අපි ඉඳද්දි මේකේ අපි විශේෂයෙන්ම මේ දඬු තෝරලා දඬු කපා ගන්නවත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද මේ දණ්ඩේ මේ සාමාන්‍යයෙන් අංකුර එන පැත්ත අපිට හොයාගන්න පහසු වෙන නිසා අපි මේ දඬු කපද්දි මේකේ පල්ලෙහා පැත්ත මේ වගේ ආනතියකටත් උඩ පැත්ත අපි මේ සම මට්ටමිනුත් අපි කෙලින් අතරත් කපා ගන්නවා. මොකද ඒකෙදි අපි තනකොළ දඬු අපි ගොඩක් කපා ගන්නකොට අපිට හොයන්න බෑ. සමහර අවස්ථාවලදී මේක අපි මේ උඩ අතද නැත්නම් මේකේ පල්ලෙහා පැත්තද කියන එක. ඒක හොයාගන්න නිසා අපි උඩ පැත්ත මේකේ ශේෂ්ඨඵලය අඩුයි, පෘෂ්ඨීය ශේෂ්ඨඵලය අඩුයි. එතකොට මේකෙන් අපිට හිරුවෙලිය මේකට මේ දණ්ඩට වෙන්න තියෙන හානිය අඩුයි. ඒ නිසා මේ පැත්ත අපි ටිකක් ආනතියට කපාගෙන මේ පැත්ත අපි පැතලිව කපාගෙන අපි මේ පැතලි පැත්ත උඩට එන්නත් අපි මේකේ පුරුක් දෙකක් තියෙනවා. මේ පුරුක් දෙකේ අපි පළවෙනි පුරුක සම්පූර්ණ වලේ අපි යටටම යන්න අපි ආනතියකට මේ වගේ හිටවනවා අපි. එතකොට මේක මෙන්න මේ වගේ අපි හිටවනවා. මේ දෙවනි පුරුක තියෙනවා අපේ දෙවනි පුරුක පසේ ගෑවෙන මට්ටමින් අපි තියෙනවා. මේකත් ඒ වගේ අපි මෙන්න මේ ආකාරයට අපි තනකොළ දඬු දෙක මෙතන වලේ හොඳට අපි හිඳලා මෙන්න මේ ආකාරයට අපිට පුළුවන් ස්ථාපනය කරන්න. ඉතින් මේ විදිහට ස්ථාපනය කරපු තනකොළ දඬු අපි අඩි 3න් 3ට අපි සකස් කරගත්තු අර අඩි 1.5 වල හරියට කොම්පෝස්ට් කරලා සකස් කරගත්තු වලේ මේ වගේ පුරුක් දෙකක් තියෙන ඒ සුදුසු වර්ගයේ දඬු දෙක බැගින් හැම වලකම අපි ස්ථාපිත කරනවා. හැබැයි මේක අපි කරද්දී අපිට අපේ ගොවිපලේ ඉන්න අපි උදාහරණයකට එක සතෙක් ඉන්නවා නම් එතකොට මේ එක පඳුරකින් අපි කිලෝ දැන් මේ මහත්මයාගේ උදාහරණයකට ගත්තොත් මෙතුමාගේ එක පඳුරකින් සාමාන්‍ය කිලෝ 10ක් 12ක් කපනවා. එතකොට 10ක් 12ක් කපනවා අපි 10ක් ගත්තොත් එහෙම ඒ මහත්මයාගේ ඉන්න ගොවිපලේ ඉන්න කිරියල්දර කිලෝ 400ක් බර සතාට තනකොළ අපිට අවශ්‍ය වෙන්නේ කිලෝ 40යි. කිලෝ 40 දෙන්න පුළුවන් පඳුරු 4කින්. එතකොට අද දවසට අවශ්‍ය එක දවසට අවශ්‍යනේ පඳුරු 4යි. කිලෝ 10ක් කපා ගන්න මේ මහත්ය කපා ගන්නවා. ඒතර පඳුරු 4ක් කපා ගත්තොත් අදට අවශ්‍යනේ පඳුරු 4යි හෙටට 4යි. ඒ වගේ අපිට දවස ගානේ පඳුරු 4 ගානේ අවශ්‍ය වෙන්නේ. එහෙමනම් අපිට පුළුවන් එතන මේ වගේ පඳුරු 4 ඒවා දින 40කට කපා මේ වලවල් හිටවා ගත්තොත් 41 වෙනි දවසේ ආපහු මේ මුලින් කපපු පඳුරු 4 ආපහු කපන්න පුළුවන්. ඒ නිසා
මේක අපි එක දවසේ දිගටම පඳුරු ඔක්කොම හිටවන්න නැතුව සාමාන්‍යයෙන් අපි කොටස් වශයෙන් පඳුරු හිටවුවාම අපිට මේ හැම එකම ඒ අවස්ථාවේදී ටික ටික වර්ධනය වෙලා ආවිල්ලා මේක අපිට දිගටම දවස් ගාන කපන්න පුළුවන් මට්ටමට දින 40කින් පස්සේ දැන් මුල් ලතාවට අපිට කපන්න පුළුවන් ඉස්සරලාම හිටවල ඉවරලා මේක සාමාන්‍යයෙන් මාස දෙකමාරක් දින 75ක් අද ඉඳන් දින 75ක් වගේ යනකොට තමයි මුල් ලතාවට මේක අපිට සාමාන්‍යයෙන් හොඳ වර්ධනයක් ඇති හොඳ අස්වැන්නක් සහිත පඳුරක් විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට එදා ඉඳන් හැම දවස් 40කට සැරයක්ම අපිට මේ පඳුර කපලි ඉවරලා සතාට හොඳ ආහාරයක් විදිහට අපිට දෙන්න පුළුවන්. හරි එහෙමනම් අපි දැන් බලමු මේ මහත්මයාගේ මේ තියෙන හොඳ තෘණ වගාවක්. මේ තියෙන හොඳ පැචෝන් වගාවක්. මේ පැචෝන් වගාවේ ගත්තාම දැන් මේක දින 45ක් වගේ ගත වෙච්චි මේ දින 45ක හොඳ වගාව. බලන්න මේක ලස්සන. මේක අස්වැන්න කොහොමද කියලා. මේ එක පඳුරක් සාමාන්‍යයෙන් කිලෝ 10ක් 12ක් අනිවාර්යයෙන් ඊටත් වැඩි දිනවා මේකේ. දැන් මේකේ අංකුර විශාල ප්‍රමාණයක් ඇවිල්ලා වෙලා මේක හොඳ සත්තුන්න කන්න පුළුවන් හොඳ ලපටි හොඳ මට්ටමේ මේක තියෙනවා. දැන් මේක අද වුණත් මේක නිරලි ඉවරලා මේකේ අස්වැන්න සම්පූර්ණ සතට පරිභෝජනය කරන්න දෙන්න පුළුවන්. ඒත් එක මේක කපද්දී අපි අනිවාර්යයෙන්ම අපි බලයුත්තේ තමයි මෙන්න මේ මෙතන කපලා තියෙනවා මේ ගස්. මේ දැන් මේ අපි කපලා තියෙන්නේ මේක මේ පෙන්වන්න නිසා මොකද මේක වැරදි ආකාරයකට තමයි මේ අස්වැන්න අරන් තියෙන්නේ. ඒතර මේක මේ මට්ටමින් කපන්නේ මේක කපන්න ඕනේ අපි සම්පූර්ණ පොළවේ මට්ටමයි පොළවේ ඉඳන් අඟල් භාගයයි අපි ඉතුරු කරන්නේ. පොළවේ ඉඳන් අඟල් භාගයයි. ඒතර පොළවේ ඉඳන් අඟල් භාගයක් තියා ආනතියකට තමයි අපි මෙහෙම කපන්නේ. මෙන්න මේ ආනතියකට කපනවා සම්පූර්ණ පඳුරම. දැන් මෙන්න මේ පඳුර දිහා බලපුවම අපිට දැන් මේක අපි අස්වැන්න නෙල්ලනවා නම් මේකේ සම්පූර්ණ අපි පොළොවේ මට්ටමෙන්ම ඒ කියන්නේ අඟල් භාගය අපි පොළොවට ඉතුරු කරන්නේ. එතකොට පල්ලෙහිම අපි කපන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපේ ගොවි මහත්තුරු කරන එකක් තමයි මේ ගහට හානි වෙයි කියලා ඉවරලා මේ ගහේ උඩින් කපනවා. ඒ උඩින් කැපුවා කියන්නේ ආපහු අංකුර දාලා එන්නේ ඒ උඩ ඉතුරු වෙන හරියෙන්. ඒ කියන්නේ අපි මේ ගහක මේ උඩින් කැපුවොත් මේ හරියමයි කැපුවොත් ආපහු රිකිලි දාන්න මේ හරියෙන්. නමුත් අපිට එහෙම අවශ්‍ය නැහැ. අපි අනිවාර්යයෙන්ම මෙන්න මේ මට්ටමේ පල්ලෙහිම මේක කපපුවාම ආපහු මෙතන අංකුර දාන්න කෙලින්ම මේ පල්ලෙහින් දානවා ඉක්මනටම පොළවට සම්බන්ධලා පොළොවේ තියෙන පෝෂණය ඉක්මනට මේ දණ්ඩ එන රිකිලි අරගන්නවා. ඒ අරගන්න වේගයත් එක්ක තමයි දින 40ක් යද්දී ඉක්මනට එන රිකිලි ඉක්මනට පොළොවට සම්බන්ධ වෙනවා. සම්බන්ධලා පොළොවේ තියෙන පෝෂණය අපිත් මේකට පෝර කරනවා. ඒ පෝර කිරීමත් එක්ක මේකේ අස්වැන්න දින 40ක් ඇතුළත ආයේ මේ වගේ විශාල පඳුරක් අපිට ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් කපන එක මේක අස්වැන්න නෙලීම පිළිබඳව ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන. ඒක හරියටම කරන්නත් ඕනේ. ඒක හරියට කළොත් දින 40ක් යද්දී ආයේ මේ වගේ විශාල පඳුරක් අරගෙන අඩු පඳුරු සංඛ්‍යාවකින් තමන්ගේ සතා පෝෂණය කරන්න පුළුවන් හැකියාව තියෙනවා. අනික මල් පිපෙන්න කලින් තමයි අස්වැන්න නෙලන්න ඕනේ. දැන් මේක ගහකවත් මල් පිපිලා නැහැ. මල පිපුණා කියන්නේ මේ ගහේ තියෙන පෝෂණ ගුණය ඒ මලට ගියාම අපිට ලැබෙන්නේ ගහේ තියෙන රොඩක් විතරයි. ඒ හින්දා අපි මේ මල් පිපෙන්න පෙර මෙන්න මේ හොඳම අවස්ථාවේ දින පඳුරක් තමයි මේ තියෙන්නේ. දැක්කාම අපිට ලස්සනයි ආසයි. ඉතින් මේක සතත් ඊටාම රුචිකත්වයෙන් වැඩි ප්‍රමාණයක් එයා මේක කැබලි කරලා දුන්නාම කනවා. ඉතින් මේ ගැන මේ ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. අනික අද තනකොළ වගාවේ මේක අස්වැන්න අපි අද කැපුවා නම් අදම අපි හිතන්න අපේ ඉන්න සතාට අපි පඳුරු දැන් මේ මහත්යයි ගොවි බලහෙට නම් මේ පඳුරෙන් කිලෝ 10ක් ලේසියෙන් ගන්න පුළුවන්. ඒතර අපේ සතාට අවශ්‍ය කරන්නේ පඳුරු 4යි. කිලෝ 40ක් නිකම් එනවා. ඒතර ඒන පඳුරු 4ට අද කපන 4ට අදම අපි කාබනික පොර තමයි ගොවි පොලේ ඕන තරම් තියෙනවා. ගොම තියෙනවා. තවත් කාබනික එකතු වෙන කොම්පෝස්ට් තියෙනවා. ඒව ගෙනල්ලා අමුගම පිටින් මේ කුට්ට දැම්මත් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේකට කිසිම අගුණක් නැහැ. මේකට හැබැයි පෝර කිරීම ඒ ෂණිකවම කරන්නට ඕනේ. එතකොට Tamanට දවස ගානේ ගොඩක් එකතු වෙලා යන්නේ. අද ටිකට අද පෝර කරන්න ඕනේ. එතකොට මේකේ අස්වැන්න දින 40න් 40ට කිසිම ගැටලුවක් නැතුව හොඳ අස්වැන්නක් අරගෙන සත්තු හොඳට පෝෂණය කරලා වැඩි කිරි නිෂ්පාදනයක් කරගන්න පුළුවන්. එතකොට සතාට දෙන්න පුළුවන් උප්පරිම කිරි අස්වැන්න. එයාගේ ඥානමය හැකියාව තියෙනවා වැඩියෙන් කිරි දෙන්න. එහෙනම් මෙන්න මේ හොඳ දේවල් දුන්නාම එයාට දෙන්න පුළුවන් උප්පරිම කිරි අස්වැන්න එයා දවස ගානේ අපිට උදේ-හවස ලබා දෙනවා. ඉතින් ඒක තමයි මේ තනකොළ වගාවේ තියෙන වැදගත්ම දේ. මේ තනකොළ මේ ආකාරයට තනකොළ වගාවක් Taman ස්ථාපිත කරගත්තොත් Tamanට කිරිගවය හදනවා කියන එක මං හිතන්නේ මහා ලොකු වැඩ කටයුත්තක් නෙවෙයි. ඇත්තටම බලුවොත් එහෙම තියෙන්නේ කිරිහරක් හදන්න දඟලන එක නෙමෙයි කරන්න ඕනේ. තනකොළ කොටුව හදන්න හරියට දඟලන එක. තනකොළ කොටුව හරියට හදාගත්තා නම් හරක් ටික නිකන් හැදෙයි. එතෙන්ට තමයි අපි යන්න ඕනේ. ඒ හින්දා මේ තනකොළ වගාව කියන එක හොඳට ඔලුවට අරන් මේක මහා ලොකු අමාරු කාරණාවක් නෙවෙයි. මේකට චුට්ටක් කැපවීමක් තියෙන්න ඕනේ. ගොවි මහත්තයාගේ දක්ෂතාවය මත අඩු පඳුරු සංඛ්‍යාවකින් වැඩි අස්වැන්නක් අරගෙන ඉවරලා සත්තු පෝෂණය කරන්න පුළුවන්. එහෙනම් මේකට ලොකු බරක් තියන්න කියලා
අපි ගොවි මහතුරුන්ට විශේෂයෙන් ඉල්ලීම් කරනවා. මේ හොඳ දැන් ඔබට බලා ගන්න පුළුවන් දැන් ඇත්තටම මේ තියෙන්නේ මේ අස්සන නෙලපු මේ අද නෙලපුවා. මේ අද නෙලපු මේ පචවුන් පඳුරක් තමයි මේ තියෙන්නේ. ඒතර මේ පඳුර මේ තියෙන්නේ එවැනි පඳුරක්. මේ පඳුරු අද අස්සන නෙලපුවා. දැන් මේවට අද පොර කණ්ඩ අවශ්‍යයි. ඊළඟට මේ මෙතන තියෙන්නේ මේ සාමාන්‍යයෙන් මේ ඔබට දකින්න ඇති මේ තියෙන සාමාන්‍යයෙන් සතියක වගේට කලින් අස්සන නෙලපු පඳුරු තමයි මේ තියෙන්නේ. ඒතකොට දැන් අතන අපි අස්සන නෙලුවා. දැන් මේ අස්සන කලින් නෙලපු වගේ මේ ඇත්තටම දැන් ඒවා යම් මට්ටමකට දැන් වර්ධනය වීගෙන එනවා. ඊට පස්සේ මේ තියෙන සාමාන්‍යයෙන් සති මේ අපිට පේන ටික සාමාන්‍යයෙන් සයි දෙකක වගේ මට්ටමේ අපිට තෘණ වගාව තමයි මේ තියෙන අස්සන නෙලලා සති දෙකකින් විතර වගේ පස්සේ මේ තත්ත්වයට තමයි එන්නේ. මේක වර්ධන දැන් මේ පෝර තව හොඳට වල් මර්ධනය වෙලා පෝර හොඳට වුණාම අපිට මේකෙන් හොඳට අස්සන්න ගන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ සාමාන්‍යයෙන් සති 3ක වගේ මේ අස්සන්න නෙලලා සති 3 පඳුරක් තමයි මේ තියෙන්නේ. ඉතින් එතකොට මේ ඔබට දකින්න පුළුවන් අස්සන්න නෙල්ල ඉවරලා හොඳට පෝර කරපුවාම සුමාන 3ක් දින 21ක් වගේ යනකොට ඒ කියන්නේ අපි අස්සන්න නෙල්ලා ගොම දැම්මට පස්සේ මේකේ මොරయ్య සංඛ්‍යාව විශාල ප්‍රමාණයක් එනවා. ඒ හැම මොරయ్యෙක්ම එතකොට අපිට හොඳ ගහක් බවට පත් වෙනවා දවස් 40ක් යනකොට. එතකොට ඒකට පුළුවන් කිලෝ අර මේ මහත්මයාගේ කිව්වා වගේ කිලෝ 10 නෙමෙයි ඊටත් වැඩි අස්සන්න ප්‍රමාණයක් මේකෙන් අරගෙන අඩු පඳුරු සංඛ්‍යාවකින් සතාගේ අවශ්‍ය කිලෝ සාමාන්‍යයෙන් කිලෝ 400ක් බර හරකෙකුට අවම වශයෙන් කිලෝ 40ක්වත් දෙන්න අවශ්‍ය තනකොළ ප්‍රමාණය පඳුරු 3-4කින් ලේසියෙන් අරගන්න පුළුවන් හැකියාව අපිට තියෙනවා. ඉතින් අපි බලන්න පුළුවන් තරම් අඩු ඉඩකින් වැඩි අස්සන්නක් ගන්න මේ තනකොළ වලට අපි හොඳට පෝෂණය කරලා ඒක කරන එක. ඒතර මේ දැන් මේ පැත්තේ මේ තියෙන්නේ සාමාන්‍යයෙන් මේ අර පැත්තට එනකොට අර තියෙන්නේ මාසේ වගේ ගිය තනකොළ තමයි අර එහා පැත්තෙන් බෙන්නේ. දැන් ඒවා තව වර්ධනය වෙනවා. තව සුමාන දෙකක් යනකොට සුමාන දෙකක් වගේ යනකොට අපිට ඒවා අපිට කපලි වල සත්තුන් දෙන්න පුළුවන්කම තියෙනවා. ඒත් ඔබට පේනවාද මේ පැත්තේ මේ මගේ අතේ දකුණු පැත්ත ඒ දකුණු පැත්තේ ඇත්තටම ගත්තාම දැන් මේ අස්සන නෙලන්න තියෙන මේ සාමාන්‍යයෙන් දවස් 38 වගේ මට්ටමේ ගිය තුන තමයි අපිට මේ තියෙන්නේ පැචෝන් වර්ගය. දැන් මෙව්වා අපිට දැන් එතුමා දැන් අස්සන නෙලාගෙන යන තනකොළ පඳුරු. දැන් මේ පඳුරක් ඔබට පේනවා. දැන් මේ ගහක් ගත්තා අපිට මේ ගහකත් සෑහෙන හොඳ බර ප්‍රමාණයක් තියෙනවා. මේ සතාට මේ ගහේ මුල ඉඳන් අගට යනකම්ම මේ සෑම කොටසක්ම යාට ආසාවෙන් කන්න පුළුවන් මට්ටමේ ගහක් බවට මේ පත් වෙලා තියෙනවා. ඒතකොට මේක ඊටාම හොඳයි. ඉතින් සතා මේක අනුභව කරනවා. එයා වැඩිපුර කෑවොත් එයා වැඩියෙන් කිරි හදනවා. එයාට පුළුවන් තරම් කන්න පුළුවන් ආසාව විදියට අපි මේක හදලා දෙන එක තමයි කරන්න ඕනේ. එතකොට අපිට දැන් මෙව්වා අපිට දැන් අදහැට කපන්න පුළුවන්. තව දවස් 2-3ක් යනකොට මේවා අපි කපනවා. එතකොට ඔබ බලන්න දැන් අපි ගත්තාම එයාගේ තියෙනවා මේ එක දිගටම මේ එයාගේ තනකොළ වගාව එක දිගටම හිටවලා එයා පවත්වා යන්නේ නැහැ. එයා කොටස් වශයෙන් තමයි මේක හිටවලා තියෙන්නේ. ඒ කොටස් වශයෙන් හිටපුවාම එයා මුල්ලතාවේ මේ හරිය කපන් යනකොට අර ටික ලොකු වෙනවා. ඒ ටික කපනකොට එහා ටික ලොකු වෙනවා. එහා ටික ලොකුට ඉතුරු ටික ලොකු වෙනවා. ආපහු ආයේ ඒනකොට අවසාන වශයෙන් මේ පැත්තක මේක හොඳට ලොකු වෙලා ආයේ මේ ටික කපන් ඉවරට ආයෙ අර මුල් අවස්ථාවේ අපි කපපු මේ මුල් ටික ඒවා ලොකු වෙගෙන යනවා. එතකොට මේක කොටස් වශයෙන් මේක අපි ගොවිපලේ ස්ථාපිත කරපුවාම අපි මොකද අපිට එක දවසේ ඔක්කොම ටික වගා කරලා එකටම හැදෙන තනකොළ ටික අපිට අරගෙන ඉවරලා සත්තුන් එක දවසෙන් දෙකෙන් කන්න බෑ. ඒ නිසා අපි කරන්න ඕනේ මේක අපේ සතාට අවශ්‍ය කරන ප්‍රමාණය නැත්නම් අපේ සත්තු කීපදෙනාට අවශ්‍ය කරන ප්‍රමාණය දවසට අවශ්‍ය කරන ප්‍රමාණය ගණනය කරලා ඒ දවස් දෙකක් ඇතුළත ඒ ප්‍රමාණය අපි ඉඳන්න ඕනේ භූමියේ. එතකොට අපිට පුළුවන් ඒක අද හිටනවා ආය දවස් දෙකකින් තව ටිකක් හිටනවා ආය දවස් දෙකකින් තව ටික. එතකොට අපිට දිගටම අපේ අස්සන් නෙලයි යද්දිත් ඒ ආකාරයට අපිට අස්සන් නෙලන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේක තමයි ඇත්තටම මේ ක්‍රමය හොඳට පාලනය කරන් ගියොත් අපිට සත්තුන්ට කිසිම හිගතාවකින් තොරව එයාට අවශ්‍ය කරන ආහාර ප්‍රමාණය අපිට දෙන්න පුළුවන්. ඊට අමතරව අපිට වැඩිපුර තියෙනවා මේ මල් පිපෙන්න පෙර අපි මේ තනකොළ දෙන්න ඕනේ සත්තුන්ට. හැබැයි අපිට දැන් තනකොළ අපේ වැඩිපුර හැදිලක් තියෙනවා නම් අපිට තනකොළ ඕන තරම් වැඩිපුර තියෙනවා නම් මල් පිපෙන්න වගේ එන්න මට්ටමට තියෙනවා නම් අපිට මේවා පුළුවන් වැඩිපුර තියෙනවා ඔක්කොම කපලා අපිට සයිලේජ් නිෂ්පාදනය සඳහා මේවා සම්පූර්ණ උදා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒවා මල් පිපිලා ඒවා විනාශ වෙන්න අරින්න නැතුව ඒවා සම්පූර්ණම අපි ආයේ සයිලේජ් විදියට සකස් කරලා ඉවරලා ගබඩා කරලා තියාගෙන එව්වා ආහාර ඉගෙන වෙන කාලට භාවිත කරන්න ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි අපිට අර මම මුලින් කිව්වා වගේ භූමිය තෝරා ගැනීමේදී අපිට අත්‍යවශ්‍ය කාරණාවක් තමයි පායන කාලට අනිවාර්යයෙන්ම අපිට ජල සම්පාදනය කළොත් තමයි මේක හොඳ අස්වැන්න ගන්න පුළුවන්. එහෙමනම් අපිට ජල සම්පාදනය ගන්න පහසු ක්‍රමයක් තමයි මේ වගේ ජල විසුරුම් පද්ධතියක් අපිට ඒ භූමිය ස්ථාපිත කළොත්. ඇත්තටම මේ අපි ස්ප්‍රින්කල් කියලා කියනවා. මේ වතුර මල අපිට අපේ තියෙන ගේට් වල කරපුවාම අපිට මේකේ සම්පූර්ණ පායන කාලට ජල විසිරෙනවා.
එතකොට මේ පඳුරට අවශ්‍ය කරන ජල ප්‍රමාණය අපිට කිසි කරදරයක් නැතුව කාල ඉතුරු කරගෙන වියදම අවම කරගෙන අපිට මේක හොඳට මේ ජල සම්පාදනය කරන්න පුළුවන්. ඒ ජල සම්පාදනය කරපුවාම මේකේ ජල සම්පාදනය තුනවගාට අත්‍යවශ්‍යයි. එතකොට ඒ කියන්නේ පෝර සහ ජලය කියන දෙක අත්‍යවශ්‍යයි. ජලයයි පෝරයි දෙක හරියට වටනොත් මේක දින 40න් 40ට කිලෝ 10කට වැඩි ප්‍රමාණයක් පඳුරකින් ඒක හොඳට නඩත්තු කරොත් ගණීමේ හැකියාව පහසුවෙන්ම තියෙනවා. ඒක ජල සම්පාදන ක්‍රමයකුත් තමන්ගේ ගොවිපලේ මේ වගේ ස්ථාපිත කරගන්න පුළුවන් නම් ඒක ගොඩාක් වැදගත් වෙනවා. හොඳයි වීඩියෝ එක නරඹුවා නම් ඔබට හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කොහොමද ක්ෂේත්‍රය තුල නිවැරදිව තෘණ වගාවක් ස්ථාපිත කරන්න කියලා. ඉතින් මේ පිළිබඳ තවදුරටත් ඔබේ අදහස් සහ යෝජනා අපිට ඉදිරිපත් කරන්න පුළුවන් කමෙන්ට් එකක් මාර්ගයෙන්. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු ඔබට සුබ දවසක් වේවා. අයබෝවන්.